තෙරුවන් සරණයි. මහ බෝසත්යන් වහන්සේ රටේ දේශපාලනයට සහ ආර්ථිකයට අදාළ කරුණු කිහිපයක් පිළිබඳව අවධානය කරන අදහස් කරනවා. විශේෂම පසුගිය වීඩියෝ මගින් රටේ ආර්ථිකය සංකෝචනය වී තිබීම පිළිබඳව මහ බෝසත්යන් වහන්සේ අදහස් ප්‍රකාශ කළා. කුමන හේතුන් මතද රටේ ආර්ථිකය සංකෝචනය වී තිබෙන්නේ? ඊට බලපෑ ඇති හේතු මොනවද යන්න මහ බෝසත්යන් වහන්සේ යම් අදහස් ප්‍රකාශ කිරීමක් කළා. අපි බලමු අපේගේ ආර්ථිකය කොහොමද ප්‍රසාරණයට පත් කරගන්නේ යන්න. විශේෂයෙන්ම අද දේශීය වශයෙන් ඒක පුද්ගල ආදායම ඉතාමත්ම අඩු අගයක් ගන්නවා. කලින් මහ බෝසත්යන් වහන්සේ අදහස් ප්‍රකාශ කළා විදේශගතව වන තරුණයෙකු කම්කරු ශ්‍රේණිය රැකියාවක් කර උපයන මුදලත් දේශීය වශයෙන් ඉහළ වෘත්තිකයෙකු ඉහළ ශ්‍රේණියේ රැකියාවක් කර උපයන මුදලත් අහසට පොළොව වගේ. ඉතින් අපි එවැනි තත්ත්වයක් තබාගෙන කොහොමද අපේ ආර්ථිකය ඉදිරියට ගෙන යන්නේ? අපි මේට කළ යුතු ප්‍රතිකර්ම මොනවද? විශේෂයෙන්ම අපගේ නිෂ්පාදනයන් සඳහා ජාත්‍යන්තර වෙළඳපොළෙහි මිල ගණන් සොයා බලා මාසිකව දේශීය වශයෙන් අපි මිල නියාමනයක් කළ යුතු තිබෙනවා. උදාහරණයක් ලෙස අපි ජාත්‍යන්තර වෙළඳපොළෙහි ගම්මිරිස් කිලෝවක් අලෙවි වන මුදල කීයද? එම මුදලින් හරි අඩක් මිල නියම කර අවම මිලක් ලෙස එම මිල මත වෙළඳපොළ හැසිරවීම අපි කළ යුතුමයි. දේශීය වෙළඳපොළ ජාත්‍යන්තර වෙළඳපොළ අනුව ගැලපීමක් කළ යුතුමයි. එසේ නොකරනවා නම් කොරියාව වැනි රටක තරුණයෙකු සේවය කර උපයා ගන්නා මුදලට මේ රට තුළ අපි අගය එකතු කිරීමක් වෙනවා. දැන් බලන්න කොරියාව වැනි රටක ලක්ෂ 10ක ආදායමක් උපයා ගන්නෙකු
ඒ රටෙහි ජීවත් වීම සඳහා ලක්ෂ 5ක් වියදම් කරන්නේ. අපේ රට තුල ලක්ෂයක් මාසික ආදායමක් ලබන කෙනෙකු දල වශයෙන් මාසික වියදම ලෙස රුපියල් 35000ක් 40000ක් වියදම් කරනවා. ඉතින් අර සම්පූර්ණ වාසිය කාටද හිමි වෙන්නේ? අර කොරියාව රැකියාව කරන තරුණයාට. අපි හිතමු මාසිකව ලක්ෂ 5ක් ඔහුට ඩොලර් වලින්. ඩොලර් 10000ක් උපයනවා නම් මාසිකව ඔහුට ඩොලර් 5000ක් එවන්න පුළුවන්කම තියෙනවා. නමුත් අපේ ඒ විදේශ විනිමය බර තැබීම අනුව ඔහු ඉහළ ආදායමක් ලබනවා. ඒ වාසිය දේශීය ශ්‍රමිකයාට ලැබෙනවද? ඔහු විශේෂඥ සේවයකට ගොස් උපයන මුදලක් නෙවෙයි. එහෙනම් අපේ විශේෂ සේවය ලබා දෙන වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ගණකාධිවරු, ඉහළ ශ්‍රේණියේ පරිපාලන නිලධාරීන්, අධිකරණ ශ්‍රේෂ්ඨයේ විනිසුරුතුමන්ලා. ඉතින් සෑහෙන දේශීය වශයෙන් ඔවුන්ගේ සේවාව අපි මූල්‍යමය වටිනාකම අනුව පහළ අගයකට තබා තිබෙනවා. මේ අපි වෙනස් කළ යුතු තිබෙනවා. එහෙමනම් අපගේ ආර්ථික ව්‍යුහාත්මකව වෙනස්කම් රාශියක් කළ යුතු තිබෙනවා. විශේෂයෙන්ම ජාත්‍යන්තර මිල මත දේශීය වෙළඳපොළ හැසිරීම කළ යුතුමයි. ජාත්‍යන්තර වෙළඳපොළ මත තීරණය වන මිලෙන් හරි අඩක මිලක් අපේ දේශීය භාණ්ඩ හා සේවා සඳහා අපි මිල නියාමනයක් කළ යුතු තිබෙනවා. ඒ අනුව වැටුප් තල පිහිටුවේ යුතුයි. ඒ අනුව සෑම ශේෂ්ත්‍රයකම නිරත සිටින ව්‍යවසායකයන්ට ස්ථාවරත්වයක් ලබා දිය යුතුයි. අපි කෘෂිකාර්මික ශේෂ්ත්‍රය ගමු. අපි තේ කිලෝ ජාත්‍යන්තර වෙළඳපොළෙහි අලෙවින මුදල ගණනය සොයා බලා ඒ අනුව හරි අඩක් දේශීය අපි තේ නිෂ්පාදකයාට ලබා දිය යුතුයි. ඒ කියන්නේ තේ හාම්පුතුන්ට ලබා දෙනවා කියන එක නෙවෙයි. තේ කර්මාන්තයේ නියැලෙන 15ම ඒකකයේ ශ්‍රමිකයා දක්වා ඒ මුදල විතැන්විය යුතුයි. එවැනි නියාමනයක් තුල පමණයි මේ ආර්ථිකය ගොඩනංවා ගත හැකි වන්නේ. පමණක් නොවේ මහා බෝසත්යන් වහන්සේ සෑම භෝගයක් සඳහාම අවම මිලක් නිෂ්පාදකයා නිෂ්පාදනයට යන නිෂ්පාදන පිරිවැයට අතිරේකව නිෂ්පාදකයට සාධාරණ ලාභයක්ද සහිතව ජාත්‍යන්තර වෙළඳපොළෙහි අලෙවි කළ හැකි මිලට
සාපේක්ෂව මිල ගණන් නියාමනයක් මාසිකව සිදු කළ යුතුයි. ඒ අනුව ස්ථාවරත්වයක් ව්‍යවසායකයන් වෙත ලබා දීමට කටයුතු කරනවා. හැම පුද්ගලයෙකුම ව්‍යවසායකයෙකු බවට පත් කරවීමට මහ බෝසත්ණන් වහන්සේ කටයුතු කරනවා. ඒ වගේම විශේෂම ආසියානු කලාපයේ සියලුම රටවල් සමග සාකච්ඡා කර ශ්‍රී ලංකාව ආසියාවේ ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානය බවට පත් කරන සියලුම රටවල් සමග සාකච්ඡා කර ඒ රටවල් නිෂ්පාදනයන් තීරුබදු රහිතව රට තුළට ගෙන්වාගෙන ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානය තුළ අලවිය මත පමණක් යම් බදු ප්‍රතිශතයක් නියම කර මුළු ලොවටම එකතු වන මුළු ලොවක්ම එකතු වන ආර්ථික මධ්‍යස්ථානයක් ආර්ථික කලාපයක් වෙළඳ මධ්‍යස්ථානයක් මහ බෝසත්ණන් වහන්සේගේ පාලන තන්ත්‍රය තුළ විශේෂයෙන්ම හම්බන්තොට ප්‍රදේශය තුළ ස්ථාපනය කිරීමට අපේක්ෂා කරනවා. විශේෂයෙන්ම හම්බන්තොට වරාය දැනට රටට අහිත කර රට සුදුසු නැති ඒ ගිවිසුම යාවත් කාලීන කිරීමටත් එහි අයිතිය 50% චීන රජයත් සමග සාකච්ඡා කර 50% දෙරටේම ව්‍යවසායකත්වයෙන් වරාය පවත්වාගෙන යාමටත් ඒ ආශ්‍රිතව ගුවන් තොටුපළ සහ ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානය ඇති කිරීමට මහ බෝසත්ණන් වහන්සේ බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ඊට අදාළ ජාත්‍යන්තර තලයේ සියලුම පහසුකම් පර්යන්ත ඇති කර ඊට අදාළ සියලුම බදු පහසුකම් ලබා දී මුළු ආසියාවෙම භාණ්ඩ හා සේවා සපයන කේන්ද්‍රස්ථානය බවට ආර්ථික මධ්‍යස්ථානය බවට ශ්‍රී ලංකාව පත් කිරීමට අපේක්ෂා කරනවා. ඒ අනුව රට තුළ නිෂ්පාදකයන් පහසුවෙන් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳපොළට අලෙවි කර මධ්‍යස්ථානය බවට හම්බන්තොට කලාපය ආර්ථික කලාපය තුලින් ඒ අවශ්‍ය වෙළඳපොළ රට තුළට ගෙන්වා ගැනීමට මහ බෝසත්ණන් වහන්සේ කටයුතු කරනවා. ඒ ආකාරයෙන් මේ රට තුළ ආර්ථික ප්‍රබෝධයක් ආර්ථික ප්‍රසාරණයක් මහ බෝසත්ණන් වහන්සේ අපේක්ෂා කරනවා. එවිට අපගේ කුසි කාර්මික වේවා කාර්මික භාණ්ඩ වේවා සහ සේවා පහසුකම් වේවා ඒ සියලු අංශයන්ගෙන් සංවර්ධනයක් ඉතා කඩිනමින් මහ බෝසත්ණන් වහන්සේගේ පාලන තන්ත්‍රය තුළ
රට තුළ ඇති කරනවා. තෙරුවන් සරණයි.